මාලිමාවේ අය හරිනම් තමන්ගේ ආගමානුකූලව යන ඕන දේවස්ථානයකට ඕන පන්සලකට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පින් දෙන්න. නිකන් හරි 2022 රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාර නොගත්තා නම් අද මොකක් වෙලා තියෙද මේ රටට? මේගොල්ලෝ ගත්තා නම් අද මොකක් වෙලා තියෙද මේ රටට? දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අවුරුදු දෙකමාර අරගෙන මොනවාද එලොන් මාස්ක්ට කතා කරලා ස්ටාර්ලින්ක් කරන් දුන්න දැන් ඉන්නේ තරුණයන්ට. උන් ඒකෙන් ගේම් ගානවා වැඩ දානවා. හැබැයි රනිල් එක පට්ටතරයි. ඒ වෛරය හදලා තියෙන්නේ මේ ක්‍රෝධ කුහක කපටි මෙලෝ වැඩක් නැති මේ 159 දෙනා. ස්ටාර්ලින්ක් කරන් දුන්නේ රනිල් වික්‍රමසිංහ අද ආණ්ඩුවත් ඒකේ ප්‍රයෝජනය ගන්න. රනිල් වික්‍රමසිංහ ස්ටාර්ලින්ක් කරන් දුන්නේ එලොන් මාස්ක්ට කතා කරලා. අද ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ඩොලර් බිලියන 600ද 800ද තියෙන එයාගේ සමාගම් වල තියෙන ඩොලර් ට්‍රිලියන එකමාරක්ද වද. ඒ වගේ බිලියනපතියන්ටත් කෙලිම ඕද ෆෝන් කතා කරලා කියන්නේ මට ස්ටාර්ලින්ක් දෙන්න දුන්නා. AI කෘතිම බුද්ධිය ඒකත් සඳුල්ලා දුන්නේ රනිල් වික්‍රමසිංහ. අද ඕවගේ කොච්චර වැඩ දානවද මේ අපේ දැන් ඉන්න තරුණයෝ. ඇයි මෙච්චර මේ කෝකත්වයක්, ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක් රනිල් වික්‍රමසිංහ එක තියෙන්නේ? ඕගොල්ලෝ කල්පනා කරන්න ඕගොල්ලන්ගේ යන් ජෙනරේෂන් එකට තමයි රනිල් වික්‍රමසිංහ මේ රටේ හැමදේම කරලා තියෙන්නේ. ඕගොල්ලෝ මේගොල්ලන්ට කියන්නකෝ මේ 159 දෙනාටයි මාලිමාවටයි කියන්නකෝ ඕගොල්ලෝත් අපිට ඒ වගේ දෙයක් කරලා දෙන්න කියලා. ඔය 1990 සුවසැරිය ඒත් හර්ෂත් එක්ක කරාද කී දෙනෙක්ගේ ජීවිත මං හිතන්නේ ලක්ෂ 25කට 30කට වැඩි ජීවිත බේරලා තියෙනවා. ඔය ශක්ති සහල් එක මේ මෑත කාලීනව AI ටෙක්නික් එක ස්ටාර්ලින්ක් ඔය හැමදේම දුන්නේ රනිල්. හැබැයි රනිල්ව හිරේ දාන්න මුන් ඔක්කොම ප්ලෑන් ගහනවා. අපි ඒ ඉඳා ඒකට වෙනුවෙන් සටන් කරනවා. අපි ඇවිල්ලා රනිල්ගේ ගෝලියෝ කියලා හිතන්නකො. අපි රනිල්ගේ ගෝලියෝ. ඒ ඉඳා අපි රනිල් වෙනුවෙන් කඩේ යනවා. ලෝකෙ පිළිගත්ත ලෝකනායකයෙක් රනිල් වික්‍රමසිංහ කියන්නේ. ලෝකේ ඉන්න ප්‍රභූවරුන්ගේ ඒ කියන්නේ එලොන් මාස්ක්ලා ඔය හැමෝම මාක් සකබර්ලා එලොන් මාස්ක්ලා ඔය හැමෝම එක්ක සම්බන්ධතාවයක් තියෙන රනිල්. ලෝකේ ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ලා ඔය හැම රටකම මෝදිලා අරේ මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ හදවතින්ම ආශ්‍රය කරන මේ ජනාධිපති කෙනෙක් හිටපු ජනාධිපති රනිල්. ඉතින් අපි රනිල් වික්‍රමසිංහගේ ගෝලියෝ. අපි බය නැහැ. අපි ඇත්ත කතා කරන්නේ. කවුරු හරි තරුණයෙක් මේකේ කමෙන්ට් එකක් දාන්න AI හඳුනලා දුන්නේ රනිල් නෙමෙයි කියලා. කවුරු හරි මේකට කමෙන්ට් එකක් දාන්න ස්ටාර්ලින්ක් හඳුනලා දුන්නේ රනිල් නෙමෙයි කියලා. කවුරු හරි කමෙන්ට් එකක් දාන්න දැන් ලංකාවේ තෙල් සාගර රත්නායක දක්ෂ ඇමතිවරයෙක් එතුමාගේ තියෙන සම්බන්ධතාවයින් රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා තෙල් ආයි ජීවිතේට මේ ලෝකේ තෙල් තියෙනකන් අපේ ලංකාවට තෙල් නැති වෙන්නේ නැහැ. තෙල් පෝලිං එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ගල් අඟුරු ගේම් වගේ නෙමෙයි. ගල් අඟුරු ටෙන්ඩර් චේන්ජ් කරලා බාර ගල් අඟුරු වල දැන් රුපියල් මේ මිලියන 2000 3000 ලොස් වෙලා ඕ වගේ හැම එකේම දුර්වල පාලනයක් නෙමෙයි තිබ්බේ. නෑ ග්‍රේට් පාලනයක් තිබ්බේ. කාට හරි කියන්න පුළුවන් එලොන් මාස්ක්ට මං කතා කරනවා එකෙක් නෑ ලංකාවේ. කවුරු හරි රනිල් ඇරෙන්න ඉන්නවනම් රනිල් කතා කරනවා එලොන් මාස්ක්ට. වෙන කවුරු හරි ඉන්නවද බලන්න කතා කරන්න බලන්න නෑ. රනිල් වික්‍රමසිංහ තමයි දැන් ඉන්න තරුණියන් වෙනුවෙන් ස්ටාර්ලින්ක් හඳුන්වලා දීලා AI හඳුන්වලා දීලා එලොන් මාස්ක්ට කියලා හැකි ඉක්මනින් ওই සම්බන්ධතාව ලංකාවට අරන් දුන්නේ. තේරුම් ගන්න. ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ඇවිල්ලා අවුරුදු 70 ගානක් තෙමෙනකොට ලෝක බලවත් රාජ්‍ය පාලනය කරන ට්‍රම්ප්. ඉතින් ට්‍රම්ප්ගේ මිතුරෙක් තමයි රනිල්. රනිල්ගේ මිතුරෙක් තමයි එලොන් මාස්ක්. ඒ වගේ ලෝකනායකයෝ එලෝලා මෙලෝ රාක් නැති එවුන් ගෙනල්ලා